හැමෝටම ගොඩක් කට්ටිය අහලා තිබ්බා රිවර්ස් අප් එකේ අලුත් අප්ඩේට් ගැන. අලුත් අප්ඩේට් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඉවෙන්ට් ලොඩ් එකයි ඕවර් එකයි. අනිත් දේ තමයි ලොස් එකකින් රිකවර් කරගන්න කොහොමද කියලා. ලොට් එකේ ප්ලෑන් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. සහ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකට අනුව ට්‍රේඩ් කරන්න තමන්ට හිතන ගණන් දාලා ඩොලර් 200 තියාගෙන දවස් ඩොලර් 60 70 යන්න එනවා. මේක මිනින් ඇකියුරේට් එක හොඳයි වින් කරනවා. ඒකට එහෙම කරන්න එපා. ප්ලෑන් එකට දාලා ටිකක් කරන්න හම්බෙන්නේ නැහැ මොකද. හරි. දවස් 100 5යි නේ 5 වුණා දවස් ගන්න එපා වුණා. සාමාන්‍ය ඩොලර් 2000ක් තියෙනවා නම් ප්‍රොෆිට් ස්ටේක් එකක් දාන්න මේක ප්ලෑන් එකට අනුව. වෙයි 100 5 දවස්. හරි. ඒ විදිහට මේක සාමාන්‍යයෙන් හිමීට අපි account balance එක අපි grow කරගමු. පොඩ පොඩ මේකෙන් සාමාන්‍යයෙන් ලොකු ගණන් දාන්න යන්න එපා. ඩොලර් 100ක් වගේ තිබ්බනම් ඇති. ඉතින් සාමාන්‍යයෙන් ඩොලර් 150ක් කියන්නේ 45000ක් විතර සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාසෙ වැටුපක්. ඒකට 45000කට මෙච්චර මිනිස්සු මහන්සි වෙනවා. ඉතින් මේකේ දවසට අපි ට්‍රේඩ් කීපයක් කරන් මේ දවසට 100 5ක් හොයලා මේ ගාන ලොකු මාසෙකට හොයනවා කියන්නේ ඒක ලොකු ඇත්තටම වටිනාකමක් මේ අපිට. හරි. ඒ කාලෙත් එක බලන්න. ඉතින් මේ අපි බලමු මේක හොඳ මොනවද කියලා අහලා බලන්න කට්ටිය. මේකේ ඉවෙන්ට් නොට් එක හොඳයි, ඕවන්ට නිව් අප්ඩේට් දෙන එක හොඳයි, තුන්වෙනි එකත් හොඳයි. ඕවන්ට එක ඊට පස්සේ ලයිසන් ෆෝල් එක. ඊට පස්සේ ටච් ඇන්ඩ් නෝටස් ෆයිල් ඕවර් ඒ ටික හොඳයි. මම කියන්නේ මම කරන්නේ මේ ටිකෙන් තමයි. බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ කියපු ඉවෙන්ට් නොට් එක. හරිද? මේකේ මාකට් තියෙනවා වන්ස් මාකට් එකක් තියෙනවා. වන්ස් මාකට් ගන්න මේකේ විතර මාකට් 100 දාගමු. ඊට පස්සේ මෙතන යන ටෙක්ස් නම්බර්ස් තමයි මෙතන තියෙන්නේ 59 35. ඊට පස්සේ මෙතන මේ අන්තිමට යන අංක තමයි මෙතන ඉන්ඩිකේට් කරන්නේ. මේ රතු පාටින්. ඉන්ස්ට්‍රක්ෂන්ස් වල ඔක්කොම තියෙනවා මෙතන කරන්න සෙටින්ග්ස් ටික හදාගන්න විදිය. මොකද කොහේ මොනවද තියෙනවා කියන අපිට පොදසිය. දාගමු. මේ සිග්නල් එක දාගමු අපිට ගන්න තියෙන ට්‍රේඩ් එක. අවුට් එකක් ආවේ. හොඳට කනෙක්ෂන් තියෙන්න ඕන. කනෙක්ෂන් අපිට මේක කරගන්න බැරි විදිහම කරන්න ඒක. හරි. ඊළඟ බලමු. අනිත් එක තමයි මේක ෂෙයා කරන්න බෑ. මේ ෂෙයා කරොත් ඩිවයිස් එකට ඔයාලා ඩිවයිස් ෆෝන් මේ එකකින් ෆෝන් එක දාගන්නවා නම් මේ ඔයාලා දැනුවත් කරලා දාගන්න රිස්ට්‍රික්ට් කරන ඩිවයිස් වලට ෂෙයා කරලා වුණොත් ඊපස්සේ ලොකු වෙරිෆිකේෂන් එකක් කරනවා. දෙපාරක් වුණා වෙරිෆිකේෂන් ඩොකියුමන්ට් දාලා වැඩි කරගත්තේ. ඒ නිසා ඩිවයිස් වල ෂෙයා කරන්න යන්න එපා. විකුණන්න අයකින් කවුරු විකුණන්න දෙනවා නම් ඒක ගන්නත් එපා. ඔයාලා දෙන්න යන්නත් එපා. මොකද සල්ලි අපරාධ. ඊට පස්සේ රිස්ට්‍රික්ට් කරලා තාලා ඒක මේ ඩොකියුමන්ට් දෙන්න දෙන්නක් තියෙනවා. රිස්ට්‍රික්ට් කරන්නේත් නැහැ. ගොඩක් ෂෙයා කරලා වුණොත් එන්නේ. ඒ හින්දා මේක මේ බොරු වැඩක්. කවුරුත් ෂෙයා කරන්නත් එපා. මේ ගන්න යන්න එපා. ඒ වගේ. තේරුමක් නැහැ. මොකද රිස්ට්‍රික්ට් කරනවා. මම මේ ෆෝන් එකට දාලා මේ වුණා ඒක මට. ඊට පස්සේ ඩොකියුමන්ට් දාලා රෙජිස්ටර් කරගත්තා. හරි. ඊළඟ එක මේක. අන්න ඕවන්න දෙක. ඕවන්න නෙව අප්ඩේට් එක. හරි. ඒකේ මම ඔයාලට කලින්ම කියන්නම් මේකේ මේ මෙතන 5 6 7 8 අංක ඇතුළත සිග්නල් එකක් එනවම 9 කියලා. 9 වැදුනා. ඊට පස්සේ 5 වැටුණා. 7 වැටුණා. 8 වැටුණා. එකට වැටුණ ගමන් අපි එන්ට්‍රි එක ගත්තා. කියන්නේ මේ ටිකේ මේ ටිකේ අංක මාරු වෙනකොට සිග්නල් එනවා. හරිද? සිග්නල් අවසාන සිග්නල් එකේදී. හරි ටීන් 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 සිග්නල් කන්ටිනියු වෙනවා. මේ නම්බර්ස් ටිකේ ඊට පස්සේ එකපාරට සිග්නල් එක නවතිනවා. හරි සිග්නල් එක නවතුන ගමන් තමයි අපි මෙතන එන්ට්‍රි එක ගන්නේ O1 එකේ අnder පොඩිසි. 0 1 2 3 4 5 ඇතුළත ආවතින් සිග්නල් එක පළවෙනි පාර හිතන්න එක කියලා අපි එන්ට්‍රි ගන්නවා. හරි මේ පාට එක අංකයක් ආවොතින් අපි එන්ට්‍රි ගන්නවා පළවෙනි සිග්නල් එකේදී. ඒකට 5 ඉඳලා 9 දක්වා අපි ගන්නේ අංක ඇතුළු සිග්නල් එකක් ආවොතින් අවසාන සිග්නල් එකේදී තමයි අපි එන්ට්‍රි ගන්නේ. අවසාන වුණ හිතන්න 6 9 5 8 කියලා දෙනවා. ඔන්න හතර ඇතුළේ නවතින. ඊට පස්සේ අපි ඔන්න එන්ට්‍රි එක ගන්නවා. ඒ විදිහට මේක හොඳින් මේකේ ගොඩක් වින් කරන ඉන්ටිග්‍රේට් එක තියෙනවා. හරි මේකේ අපි දාලා බලමුකෝ. ඕවර් අන්ඩර්. ඕවර් අන්ඩර් ගන්නවා. මේක අපි 7 දාගමු. ටික් දෙකක් දාගමු. රයිට්. අනිත් දේ තමයි මේ ලොස් එකක් ගිහින් මාකට් එක චේන්ජ් කරගන්නවා. තේරෙනවද? බලමුද? වින් කරා. අත තුනක් මේක මේ ෆෙඩික්ස් නම්බර්ස් තමයි මේකේ තියන්නේ.
මේක මේක හයිඩ් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ෆලෝ කරනවා නම් අපිට ඇත්තටම හරියටම ෆලෝ කරනවා නම් හොඳට අවබෝධ කරගන්නවා යාලා මොකක්ද කරන්න කියන්නේ කියන්නේ. හරි ඊට පස්සේ අපිට මේක ලොකු දෙයක් නෙමෙයි. මේක විතර 100ක් දාලා දවසක් කරුවොත් නම් දෙක හතරයි දෙක. ඒකේ හතර යාල ඒකත් වින් කරනවා. හරිද? මේ ඔස්සක් ගියොත් මාකට් එක චේන්ජ් කරනවා නේද? මේකෙන් දවසට 5ක් අහගත්තා නම් ඉන්ට්‍රේඩ් 5ක් එක 5ක් වගේ මේකෙන් ගහගත්තා නම් අපිට ඇත්තටම හොඳටම ඉතින් මේකෙන් අපිට වෙන දේ තමයි කියන්නේ. මේක මයින් කන්ට්‍රෝල් එකක් තියෙනවා. මොකද මේක දාන්න තියෙන සිග්නල් එකට සහ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. වෙබ්සයිට් එක කොනොත් කරන්න දෙයක් තියෙනවා. පහ හත දෙක අනගත. වෙබ්සයිට් එක කරන්න දෙයක් තියෙනවා. නැත්නම් අපි ඔහේ වෙබ්සයිට් එක ඩබල් කරලා ගහලා account එක wash කරනකම් අපිම දන්නෙත් නැහැ. ඒක ගොඩක්ම තියෙන benefit එක තමයි මයින් එකට මේකේ ලොකු support එකක් හම්බ වෙනවා. හත හරි. ඒකකින් කොට ලොකුම අපිට benefit එකක් මේක. ඒක තමයි දැනට මම හතරක් විතර එක දිගට වින් කරන්නේ. මේක ගහන්න බෑනේ ඉතින්. මේක අපි normal ගවන ඇත්තට මේක ගහන්න බෑ. හරි. මේ සිග්නල් එක ඇත්තට ගොඩක්ම කිව්වේ ගොඩක් කට්ටිය මේ කරන කට්ටිය දන්නවනේ. හරි මේක පෑන් වින් කරා කියලා පෑන් එකෙන් පිට යන්න එපා. පෑන් එකම කරන්න. හරිද? ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික හරියටම ෆලෝ කරන්න. හරියටම ඒක කියලා අවබෝධ කරගන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ අපි ඒ විදිහට කරනවා. දවසේ ප්‍රොෆිට් එක ගැන හිතන්න එපා. මාසේ ප්‍රොෆිට් එක ගැන හිතන්න. ඒකේ දෙකට වැටුනේ. කනිත් එක තමයි කනෙක්ෂන් එක. කනෙක්ෂන් එක ගැන හොඳට මේක තියාගන්න. දැන් කනෙක්ෂන් එකක් මගේ අවුල් වගේ. කනෙක්ෂන් හොඳට තියෙනවා.